අපි අද බලමු ස්ක්‍රීන් ප්‍රින්ට් වලට අවශ්‍ය වෙන මේ රාමුවට මෙෂ් එකක් ගහගන්නේ කොහොමද කියලා. මේ මෙෂ් එක සම්බන්ධ කරගන්න ඕනේ මෙන්න මේකේ ලස්සනට මේ මල්ටි බෝන්ඩ් ගම් එක ගාලා තමයි අපි මේක සම්බන්ධ කරගන්නේ. ඒතර මේ මල්ටි බෝන්ඩ් ගම් එක පාවිච්චි කරලා ඉස්සල්ලාම අපි මේකේ ගම් තීරුවක් මේ විදිහට ගා ගන්න ඕනේ. මේ වටේ රාමුව වටේට සම්පූර්ණයෙන්ම ගම් එකක් ගන්න ඕනේ. මේකට මල්ටි බෝන්ඩ් ගම් එක ඉතාම හොඳයි. ඉතින් මේ අපිට ඕනෑම ලී වතුරක් වගේ දේවල් පාවිච්චි කරලා පුළුවන් මේක හොඳින් ගා ගන්න ඕනේ. ඉස්සල්ලාම අපි මේ රාමුව වටේට මෙන්න මේ ආකාරයට මේ ගම් එක තුනී ස්තරයක් ඝනක මුණක් ගැටලුවක් නෑ හොඳින් ආලේප කරගන්න ඕනේ. හොඳට ගෑවෙන්න මේ ගම් එක ආලේප කරගන්න ඕනේ. මේකට මල්ටි බෝන්ඩ් ගම් එක පාවිච්චි කරන්න. මේක ගාලා ඉවරලා මේ අතේ සාමාන්‍යයෙන් ගෑවෙන්නේ නැති තරමට වේල ගන්න ඕනේ. සුළු වෙලා අපි මේක වේලට තියා ගන්නවා. මේ ස්ක්‍රීන් රාමුවේ වටේට හොඳට ගා ගන්න ඕනේ. මේ එක පැත්තක් පැති කීපයක හතර පැත්තෙම අපි ගා ගන්නවා මේ ගම් එක. මේක අලුතින් කරන අයට බලා ගන්න මේ රාමුව අපිට වඩු මඩුවකට කියලා හදා ගන්නත් පුළුවන්. දැන් මේක නම් තේක්ක වලින් හදලා තියෙන්නේ. එහෙම නැත්නම් අපිට මේ කලින් පාවිච්චි කරපු රාමුවක් මම මේක තේක්ක භාවිතා කරන්න පුළුවන්. නැත්නම් අඩු මේක මිල වැඩි. ඒ නිසා අපිට රබර් තියෙනවා නම් රබර් වගේ ලියක් ඒ වගේම මහෝගනි වගේ ලියක් පාවිච්චි කරන්න පුළුවන් මේ පේස්ට් එක මේ රාමුව හදාගන්න. අපි දැන් හොලින් ගම් හැමතැනම ගෑවෙන විදිහට ගා ගන්න ඕනේ. හැමතැනම හොඳට ගෑවෙන්න ඕනේ. මේ ඉත්තන් දෙපොතෙන් මේක ඇදලා යන්න පුළුවන් net එක. නැත්නම් මෙෂ් එක. දැන් හොලින් ගා ගන්න. මේ රාමුව අඟල් 12යි 18 අපිට ඒ කියන්නේ A2 size ප්‍රමාණය මේක හදලා තියෙන්නේ. අපිට ඕනෑම ප්‍රමාණයකට මේක ගා ගන්න පුළුවන්. දැන් මේ පැත්ත ගාලා ඉවරුනහම අපි පිට පැත්තේ ගා ගන්නත් ඕනේ. මෙන්න මේ පැත්ත. මේ පැත්තේ හොඳට ගෑවෙන්න විදිහට ගා ගන්න. මේ ගන්න මේ ගම්මේ වේලා තියෙන්නේ අලුත්ම ගම්මේ එක. මෙන්න මේ පැත්තේ ගා ගන්න ඕනේ. උදාහරණයක් මෙන්න මේ පැත්තේ ගම්මේ ගා ගන්නවා. හරි දැන් අපි ගම්මේ ගාගෙන දැන් මේක ටිකක් වේලලා තියෙන්නේ. ටික වෙලාවක් මේක වේල ගන්න පුළුවන්. දැන් මේ පැත්තේ මේ වටේම ගාගෙන තියෙන්නේ. අපි ඊට පස්සේ මෙන්න මේ මෙෂ් එක පාවිච්චි කරනවා. මේක 45 size මෙෂ් එක.
මේ කොටු වල ළඟ ස්වභාවය අනුව තමයි මේ සෙන්ටිමීටර් කියන කොටු ගාන මේ සටහන් කරලා තියෙන්නේ. ඒතර මෙන්න මෙතන සටහන් කරලා තියෙන පැත්තකින් අපි මේ මෙෂ් එක මේකට අවශ්‍ය විදිහට කොටුවක් කපා ගමු. මේ ස්ක්‍රීන් එකට අවශ්‍ය ප්‍රමාණයට. ඒතර මේක දිහා ලොකුවට අපි කපා ගත්තොත් හොඳයි. නැත්නම් මේක අදින්න අමාරු නිසා සාමාන්‍ය ලොකු තැනකින් මේක තියලා අවශ්‍ය ප්‍රමාණය කපා ගන්න ඕනේ. පොඩක් අදින්න තියාගන්න ඕනේ වටේට ඉත. දැන් මෙතන මට පුළුවන් කොටුවක් කපා ගන්න මේක. මේ ගම් එක දෙත පිට මේක එලන්න හොඳ නෑ. මොකද එතකොට මේ කොටු චූටි කොටු තියෙන්නේ මේ වගේ ලොක් වෙන්න පුළුවන් ගෑවිලා. සාපි මේ දෙන්න කපා ගන්නවා. හොඳට බලාගෙන කරන්න. පරිස්සමෙන් කරන්න ඕනේ. මොනවා විදිහට අපිට අවශ්‍ය කරන කොටුව කපා ගත්තා. දැන් ගම් එක සාමාන්‍ය අති ගෑවෙන ඔගෑවෙන ප්‍රමාණයට වෙවිලා තියෙන්නේ. ඊට පස්සේ මේ අපි එක පැත්තක් ඉස්සෙල්ලාම මෙන්න මේ ඇදලා මෙන්න මේකට අලව ගන්න ඕනේ. මෙන්න මේ විදිහට තදට එක පැත්තක් අලව ගන්න හොඳට ඇදලා දෙපැත්තට මේ විදිහට අලව ගන්න ඕනේ එක පැත්තක්. ඉතින් අනිත් පැත්තත් මෙහෙම ඇදලා මේ දෙපැත්තක් ඉස්සෙල්ලාම හොඳින් අලව ගන්න. පොඩ්ඩක් දැන් අපි මේ දෙපැත්තක් විතරක් අලව ගත්තා. මේක යටපැත්ත ඇලෙන්නේ නැහැ තාම. දැන් අපි මේ පුලර් එක පාවිච්චි කරලා මෙන්න මේක මේ තමයි පුලර් එක. මේක පාවිච්චි කරලා මේක හොඳට තද කරගෙන මේකේ අපි ඇදීමක් කරන්න ඕනේ. මෙන්න මෙහෙම. ඔයාලට පේනවා ඇති. මෙන්න මෙහෙම හොඳට අල්ලලා මේක මෙහෙට ඇද අලව ගන්න. හොඳට ඇදලා තද කරලා අලව ගන්න. මේ පැත්තට අපි මේ හොඳට බය නැතුව අදින්න ඕනේ. ඒක තමයි හොඳට ඇදලා ඉන්නේ. මේක රබාන වගේ ඇදෙන්න ඕනේ. හොඳට තදට අදින්න ඕනේ. අපි පුලර් එකෙන් හොඳට ඇදලා මේක අලව ගන්න ඕනේ. ආය යන්න නොදී අලව ගන්න. මේක ටිකක් වැඩි කපා ගන්න කියන්නේ මේක අර අදිනකොට අලව ගන්න ඉපේ. නැත්නම් මේ පුලර් එකෙන් අදින්නත් අල්ල ගන්න තැන තියෙන්නත් ඕනේ. අපි තදට මේ පැත්තේ මේ ගම් එකට ඉන්න ඇද ගන්නවා. රැලි වැටෙන්න නැති වෙන්න හොඳට ඇදගන්න. දැන් මේ පැත්තෙන් අදිනවා. මේ ගම් ගෑවිලා නැත්නම් නිකන් ගන්න නැවත ගම් ගන්න. ගම් එක
අලුත් පිට නම් හොඳයි මේක කියලා. තරමුණාම හයි වෙනවා. නම් ටිකක් උඩින් ගියාත් ගැටලුවක් නේ. දැන් මේ පැත්තට හොඳට අදින්න. හොඳට බාහිර ඇතුලේ තදට අදින්න. ඒක තමයි මේක ඇලෙන්නේ. ඇවිල්ලා ඇදිලා තබානවා කියන්නේ. මේනේ හොඳට ඇල්ලලා තියෙන්නේ. තදට අදින්න. ප්‍රේමයක් හදට තියෙන්න ඕනේ. ඉතින් මේක ඇරෙන් දෙකක් තුනක් ගහලා දීපොත් එහෙම මේක හරියන්නේ මේකයි දුරු වෙන්න පුළුවන් ප්‍රේම එක හැම එකක් ගිහින්. වටේම පුළුවන් විදිහට හදගන්න. වටේ මොකද ඇදලා මේක රබානක් වගේ තදට තියෙනවා නිකන් ගල් ගෙඩිය වගේ තියෙනවා. තාම මේක ඇදලා හොඳයි. දැන් මේක හොඳට ආලවලා තියෙන්නේ ඇදලා තියෙන්නේ. දැන් ඔයාලා පේනද මේ ඉබෙන් එහෙම නෑ ලේසියෙන්. දැන් මේක හොඳට ඇදිලා තියෙන්නේ. දැන් අපි මේක උඩින් ආයෙ ගම් කට්ටුවා වටේ ගාගත්තොත් හොඳයි. මොකද මේක ආයෙ ඇදලා යන්න පුළුවන්. ඒ නිසා මේ ඉදින් ගම් ටිකක් ආලේප කරන්න. ඒකෝඩ ඒක දැන් මේ ගොඩක් වැඩ කරන දිනවා ස්ට්‍රීම් එකකින් ගොඩක් ලොකු වැඩක් කරගන්න එපා. ඒක හොඳට මේක ආයෙ දිගෑරෙන්නේ නැතු වෙන්නේ. ඇදලා යන්නේ නැතු වෙන අපි මේකේ උඩිමුත් ගම් ටිකක් ගාමු. මේ දාගත්තොත් හොඳයි. අමාරු දැන් තියෙනනේ ගෑවිච්ච නැති තැන් එහෙම. ඒ තැන් වල ගෑවෙන්න ලස්සනට මේක ගම් විස්තරයක් ගාගන්න. එතකොට අර මේ net එක උඩින් ගම් විස්තරයක් කරනහම මේක හොඳට අල්ලලා හිටිනවා. යටයි උඩයි ගම් විස්තරයයි ලෑල්ලයි හොඳට අල්ලලා හිටිනවා. දැන් තමයි දැන් තියෙන ඉස්සිලා මේ. ඒකෙන් මේ ගම්මේ ගෑවම මේ මෙෂ් එක යට ලීයම හොඳට අල්ලනවා. මේක මැද ගා ගන්න හොඳ නෑ. මැද ගෑවොත් එහෙම දැන් මේ පොඩි සිදුරු තියෙන net එකක් තියෙන දැන් මේක ලොක් වෙන්න පුළුවන්. දැන් මැද ගා ගන්න නැතුව ඉතින් පරිස්සමෙන් මේ වටේ විතර ගා ගන්න. අයිතරම් දෙන්නේ කියලා මේක. දැන් ලේසි. තනියම කරන්න පුළුවන්. කට්ටිය ඕනේ නෑ. තනියම අපිට මේක කරගන්න පුළුවන්. අපි මේ මම මේ වීඩියෝ එක වුණාට පස්සේ වලට මේක එක්ස්පෝස් කරන අපි අදන ඩිසයින් එකේ වීඩියෝ එකක් දානවා. ඉතින් මේ මගේ channel එක subscribe කරන්න. තාම අපි පටන් ගන්න විතරයි channel එක. මේක ඉස්සරහට ඔයාලට සාරි print කරන විදිය, සාරි වර්ග කොහොමද හදාගන්නේ, මේ හැමදේම පෙන්නනවා. අපි දැන් මේ ටේබල් එකක් තියෙන මෙතන මේ ටේබල් එක ගම් කරන හැටි එහෙම වීඩියෝ එකක් දාලා තියෙනවා. දැන් අපි මේකේ
පින් කරන්න පුළුවන් මේසෙ හොඳට ඇරෙනවා. ඒවත් කියා දෙනවා මේ හැමදේම වීඩියෝ එකතු කරනවා මේ පේජ් එකට YouTube page එකට FB එකට මේ හැම එකකම අපි ඔයාලට ඉගෙන ගන්න පුළුවන් මේක. තනියම ඉගෙන ගන්න පුළුවන්. හරි. එතකොට ওই විදිහට තමයි අපි මේ net එක හයි කරගන්නේ මේ. දැන් සාරලයි ලොකු දෙයක් නෙවෙයි. මේක හොඳට ඇදිලා තියෙනවා. ඊළඟට මේ chemical එක ගහලා අපිට මේක expose කරගන්න තමයි තියෙන්නේ. ওই විදිහට mesh එක ලස්සනට ගහගන්න. මේ වටේ වෙල් ටික ඊට පස්සේ අපල දානවා. එහෙනම් බොහොම ස්තුතියි.